තරගයක් පල්ලෙහෙන් අපි ඉන්නේ. ඉතින් ඇත්තටම මුළු ටීම් එකම ඩිසපොයින්ට් වෙනවා. ඒ කියන්නේ මොකද තරගයේ අන්තිම දවසෙත් මම හිතන්නේ අපි ගේම් එකේ හිටියා සෑහෙන වෙලා. ඉතින් unfortunately අපිට ලයින් එක ක්‍රොස් කරගන්න බැරි වුණා. ඉතින් මම හිතන්නේ ඒ වගේ හොඳ සයිඩ් එකක් එක්ක අපි ඒ ගාල්ලේ 4 වෙනි දවසේ 5 වෙනි දවසේ දීපු ඒ ෆයිට් එක සෑහෙන හොඳයි අපේ ටීම් එකක් විදිහට. ඉතින් මම හිතනවා අපි අර මුලින්ම අපිට ගේම් එකට එන්න ඕන දේවල් අපි මුලින්ම ටක් ගාලා කරගන්න ඕනේ. මොකද ඒක තමයි වැදගත්ම දේ. මොකද මට හිතෙන විදිහට අපිට පළවෙනි දවසේ තමයි ගේම් එක සෑහෙන අතහැරුණේ. ඉතින් මම හිතනවා මේ මිස්ටේක්ස් හදාගෙන මේ මැච් එක හොඳට කරන්න. දැනට මෙතන ඉන්නේ ලංකාවේ ඉන්න හොඳම 13 දෙනා. ඉතින් මම හිතනවා ඒගොල්ලන්ගෙන් ලොකු ජොබ් එකක් ටෙස්ට් ක්‍රිකට් වල කරගන්න පුළුවන්. ඉතින් ඒකයි ඒගොල්ලන්ගේ ටෙස්ට් ටීම් එකට ගෙන්නලා තියෙන්නේ. ඉතින් එක්ස්පීරියන්ස් වයිස් yes අපි පොඩ්ඩක් පල්ලෙහාන් ඉන්නේ. නමුත් මම හිතනවා ටැලන්ට් වයිස් ඒගොල්ලෝ සෑහෙන හොඳයි. සෑහෙන හොඳට perform කරලා තියෙනවා ඩොමෙස්ටික් එකේ ඒ ටීම් එකේ. ඉතින් මම හිතනවා ඒගොල්ලෝ deserving කියලා මෙතන ඉන්න. You know it's all about putting the runs on the board first. You know that's what they did in the first inning. You know batting on the best days of goal. You know first 2 days they batted and got 460 runs, and that's where they are, you know, on top from there. And yes, we started batting second, but you know losing early wickets 90 for 5 or something, and yeah we were behind all the way. And but I think on the second and third innings we were giving a good fight back, you know, staying in the game, but unfortunately yes we lost. No difference. We know playing the same game, you know, trying to improve a little bit, you know, get some runs on the board and trying to take 20 wickets from Indians. අතරම බැලුවොත් අපේ ඒගොල්ලන්ගේ ඩිෆරන්ස් එක තිබ්බේ අලුත් බෝලේ විකට්ස්. ඉතින් මම හිතනවා අපේ විකට් 4ක් අපේ ගියා. ඉතින් ඒගොල්ලන්ගේ අපිට පළවෙනි දවසේම 2යි ගන්න පුළුවන් වුණේ. ඉතින් ඒක තමයි ලොකු ඩිෆරන්ස් එකකට තිබ්බේ. මොකද ටෙස්ට් මැච් එකක් සෑහෙන හරවන්න පුළුවන් ඒ වගේ මොමන්ටම් එකකින්. ඉතින් අපි දැන් කතා වෙලා පුහුණුවීම් කරගෙන යන්නේ අපි ඒක කොහොමද නවත්තගන්නේ, අපේ early wickets වැටෙන එකයි, අපි කොහොමද ඒගොල්ලන්ගේ early wickets ගන්න කියන එකයි. ඉතින් මම හිතනවා මේ දේවල් දැන් සෑහෙන තුනට කතා කරලා තියෙන. ඉතින් execute කරන්න තමයි තියෙන්නේ මැච් එක. තනතිරුව ගොඩක් dry මම දැකපු විදිහට. හැබැයි මම හිතනවා ගාල්ලේ වගේම බැටිං වලට හොඳ වෙයි කියලා පළවෙනි දවස් දෙක තුනේ. ඉතින් combination wise ගත්තොත් මම අපි කතා වෙච්ච විදිහට same combination එක තමයි යන්න හදන්නේ 2 and 2. Firstly, I will say about Kamil, and yes, he scored a good 100 in T20 last week. But you know, if you followed him last few months, he has scored 150 also in 4-day game with I think it's with New Zealand or India. I think yeah. So I think yeah, he's been in good form, and we needed that left and right hand combination as well. You know, yes, he'll play tomorrow. And for second question, yes. There have been a few, you know, gray areas with left arm fast bowlers in Indian lineup, but maybe I'll try to get in Vishwa Fernando. We don't know about it. Maybe I had to speak with the selectors, and yeah, I'll let you know. Always tough, you know, you're playing for the country, you know, and you have to perform in every game, and you know, put the country first and you second. මම හිතන්නේ දිමුත් අය කියපු විදියට yes මරයා බාර දුන්නා. මම හිතනවා ඒ හිටපු කණ්ඩායමේ ලොකු වෙනස්කම් වෙලා නැහැ. තාම දිමුත් අය නැති එක විතරයි තියෙන්නේ. දිමුත් අය NG අය නැති එක විතරයි. ඉතින් ඔව් අපි පස්සේ හැරිලා බැලුවොත් මම හිතනවා අපේ ලොකු පසුබෑමක් නැහැ කියලා. මොකද අපි සෑහෙන කම්පීට් කරලා තියෙනවා රටවල් එකේ. ඉතින් වෙස්ට් ඉන්ඩීස්ලත් බැලුවොත් අපි එකක් පල්ලෙහාට වැටලා ඉද්දිත් අපි ඊළඟ මැච් එකේ ලොකු ෆයිට් එකක් දුන්නා. ඉතින් අපිට තියෙන අඩුපාඩුව තමයි අපි අර ෆයිට් එක දීලා අපි කොහොමද ඉතුරු ටිකත් කරලා ලයින් එක ක්‍රොස් කරන්න කියන එක. අපිට ඒ රිසෝසස් ටික තමයි අපි හදා ගන්න ඕනේ. ඉතින් මම හිතනවා ඒ දේවල් අපිට හරියට පින් පොයින්ට් කරගන්න පුළුවන් වුණොත් අපිට WTC එකේ ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා. බැටින් ලයින් අප් එක එහෙම තමයි ගොඩක් දුරට නෙමෙයි කමල් මිෂාරයට සෙල්ලම් කරනවා. ඉතින් බැටින් ලයින් අප් එක will be the same ගාල්ලේ තිබ්බා වගේ. Not at all, you know, when we playing in subcontinental conditions, we all know that fourth inning will be the hardest to play here, even in India. So yeah, I was thinking about a good wicket that, you know, playing good on batsman, and you know then latter part will be a spin. So I think yeah, the first inning scores will be handy on these wickets. මමත් කැමති 140ට උඩින් දාන බෝලර්ස්ලා දෙතුන් දෙනෙක් කණ්ඩායමේ ඉන්න නම් ඉතින් unfortunately අපිට ඉන්න එක්කෙනයි.
ඉතින් අපි එයාවත් ඉන්ජරි ෆ්‍රී ප්ලේ කරන්න සෑහෙන්න මේ ප්‍රයත්නයක් දරනවා. ඉතින් මම හිතනවා දැන්ට තියෙන රිසෝසස් එක්ක අසිත ෆර්නෑන්ඩෝට ගැලපෙනම කෙනා තමයි ලහිරු කුමාර. මොකද අසිතගේ ලයින් ඇන්ඩ් ලෙන්ත් පර්ෆෙක්ට් ලයින් ලහිරුගේ පේස් තියෙනවා. ඉතින් දැනට තියෙන රිසෝසස් එක බැලුවොත් අපිට ඉන්න හොඳම ටික තමයි මේ ඉන්නේ. දැන් සිලෙක්ටර්ස්ලත් එක්ක චුට්ටක් කතා කරලා තියෙනවා. දැන් සිස්ටම් එකේ තව දෙතුන් දෙනෙක් ඉන්න 140 වැඩි බෝල් කරන ඒ ටෙස්ට් කණ්ඩායමට ඇද ගන්න එහෙම කතා බහක් ගිහිල්ලා තියෙනවද කොහොමද? දැන්ට නම් එහෙම ලොකු අයිඩියා එකක් මට දීලා නැහැ කාවද ගේන්න ඕනේ මෙතනට කියලා. ඉතින් මමත් කැමතියි එහෙම කීප දෙනෙක් ඉන්නවා නම් මං ඉස්සෙල්ලා කිව්වා වගේ. ඉතින් බලාපොරොත්තු වෙනවා එහෙම ටික දෙනෙක් බිහි වෙයි කියලා ඉස්සරහට. SSC pitch may have bit carry and bounce in the first 2 days more than goal if it is happening like past. So I think it's a good pitch, it's dry and I think it's good for bat. අපිට වෙස්ට් ඉන්ඩීස් වලදී අර වෙච්ච unfortunate incident එක නිසා තමයි මම හිතන්නේ ස්පින් එකේ වැඩිපුර ඕවර් දාන්න උනේ. නැත්තම් එයාට ජොබ් එකක් කරන්න දීලා තිබ්බා. ඉතින් අපිට ඒක කරගන්න බැරුණා. ඉතින් ලංකාවේදී අපි ගොඩක් වෙලාවට එක්ස්පෙක්ට් කරනවා ස්පින් එකෙන් විකට් ගන්න කියලා. ඉතින් මම කැප්ටන් කරපු පළවෙනි තරඟේ ඉඳන්ම පේසර්ස්ලා දෙන්නෙකුට වැඩිය ලංකාවේ සෙල්ලම් කරලා තියෙනවා. ඉතින් කලින් අපි ගොඩක් වෙලාවට ගිහිලා තියෙන එක පේස් එකෙන්. ඉතින් මම හිතනවා පේසර්ස්ලටත් ලංකාවේ දෙයක් කරන්න පුළුවන් කියන මතය තමයි මම ඉන්නේ. මොකද බෝලේ අතර ගත්තම බෝලේ කන්ට්‍රෝල් කරන්න එයාලා. ඉතින් මම හිතනවා ඒ කන්ඩිෂන් වල මේ කන්ඩිෂන් වල විකට් ගන්න පුළුවන් නම් එළිය ගිහිල්ලා ඕන තැනක විකට් ගන්න පුළුවන් අපේ ෆාස්ට් බෝලර්ස්ලාට. ඉතින් මම හිතනවා ඒක තමයි අපේ අයට ටක් ගාලා ඉගෙන ගන්න ඕන කියලා. මොකද එළියෙන් ආපු රටවල් සෙල්ලම් කරද්දී එයාලා ගාල්ලේ පහේ වරන් තියෙනවා. ඉතින් මම හිතන්නේ මෑත කාලේ අපේ කවුරුත් ගාල්ලේ පහක් අරගෙන නැහැ. ඉවෙන් මම හිතන්නේ SSC එකේ. ඉතින් අපිට තියෙන අඩුපාඩුව එතන තමයි. එතන ඒ තියෙන කොන්ෆිඩන්ස් එකේ අඩුපාඩුව තමයි තියෙන්නේ අපේ ෆාස්ට් බෝලර්ස්ලාට. ඉතින් මම හිතනවා එයාලට ඒ දේ නිවැරදි කරගන්න පුළුවන් නම් තමන්ව තව පර්සන්ටේජ් එකක් උස්ස ගන්න පුළුවන් නම් අපිට ටීම් එකක් විදියට ගොඩක් ඉස්සරහට යන්න පුළුවන් ඒ කියලා.